Hi guys, කොහොමද ඔයාලට මං ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම ජපානයට ආවේ කොහොමද කියලා මම වීඩියෝ එකක් හදන්න හිතුවා. මං හිතනවා ඔයාලා ඒක වැදගත් වෙයි කියලා. දැන් වැඩි කතා නැතුව දැන් පටන් ගමු. මම ජපානයට එන්න අයිතිය එකක් තිබ්බේ ඒ ලෙවල් යන කාලේ. මොකද මම තනියෙන් ජීවත් වෙන එක වෙන රටක ගිහිලා කොහේ හරි ජීවත් වෙන එක මම හරි ආසයි. මම ඒ ගැන ගොඩක් දේවල් විස්තර හෙව්වා. විශේෂයෙන්ම ගැහැණු ළමයි තනියෙන් ජීවත් වෙන එක ආරක්ෂිත රට තමයි ජපානය. ඒ හින්දා මම ජපානය තෝරගත්තේ. මම පවුල එක්ක කතා කරලා මම ජපානට යන්න ඕනේ ජපාන් භාෂාව ඉගෙන ගන්න ඕනේ කියලා පවුල කැමති වුණා. මගේ නෑදෑයෝ මාර්ගයෙන් තමයි ජපාන් භාෂා පන්ති හොයාගත්තේ. ඒක තියෙන්නේ කැලණි කැම්පස් එකේ ළඟ. R&S ඉන්ටර්නැෂනල් ආයතනයේ අනුරි සෙන්සේගෙන් තමයි ඉගෙන ගත්තේ. එයාගෙන් තමයි ඉගෙන ගත්තේ. සෙන්සේ කියන්නේ ගුරුවරයා. අනුර සෙන්සේ මාරම හොඳයි. ඒ වගේම පේපර්ස් ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේම ඉන්ටර්වයු එකට පුරුදු කරවනවා. ඒ වගේම සවන් දීම ඔක්කොම කියලා දෙනවා. ඔයාලා ජපාන් භාෂාව ඉගෙන ගන්න කැමති නම් මම කමෙන්ට් එක දාන්නම් කන්ටැක්ට් නම්බර් එක ආයතනය නම ඒ වගේම ලොකේෂන් එක හිම දාන්නම් මම. මුලින්ම ජපාන් භාෂාව ඉගෙන ගන්න ඕන නම් N5 level එක තමයි යන්න ඕනේ. ඉතින් මම N5 level එක තමයි ගියේ. ඉතින් ඒක ජපාන් භාෂාවේ level 5ක් තියෙනවා. N5, N4, N3, N2, N1. N5 level එක තමයි මූලික ජපාන් භාෂාව ඉගෙන ගන්න එක. ඉතින් 2025 ජනවාරි මාසයේ ජපාන් භාෂා පන්ති යන එක පටන් ගත්තේ. එතකොට මම N5 level එක ඉගෙනගෙන මාස 6ක් වෙනවා. ජුලයි මාසයේ තමයි එක්සෑම් එක තිබ්බේ. එක්සෑම් එක හොඳට පාස් වුණා. ඒකෙන් පස්සේ තමයි ජපානී ස්කූල් එකේ ඉන්ටර්වයු එකක් තියෙනවා. ඒ කියන්නේ ජපානයේ ජපනිස් ලැන්ග්වේජ් ස්කූල් එකට ඉන්ටර්වයු එකක් තියෙනවා. ඒක තිබ්බේ නොවැම්බර් මාසයේ. මම කොහොම හරි ඒක පාස් වුණා. හැබැයි ගොඩක් අමාරු වුණා ඉන්ටර්වයු එකට. මම කොහොම හරි ගොඩ දාගෙන ඒක පාස් වුණා. එතකොට මම A level එක්සෑම් එකකුත් තිබ්බා. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ 2025 දෙසැම්බර් මාසයේ. එතකොට ඉන්ටර්වයු එකට පාස් වුණාට පස්සේ වීසා ඇප්ලයි කරන්න වැඩ ගොඩක් තිබ්බා. ඩොකියුමන්ට් හදන්න. ඒ වගේම A level එක්සෑම් එක පාඩම් කරන්න ගොඩක් වැඩ තිබ්බා මට. හැබැයි මේ එතකොට ගණන් වතුර ප්‍රශ්න තිබ්බනේ දෙසැම්බර් මාසයේ. එතකොට කලින් ගියානේ. එතකොට ජනවාරි මාසෙ තමයි එක්සෑම් එක ඉවර වුණේ. ඊට පස්සේ තමයි පෙබරවාරි වීසා එක ආවේ. ඒක සෙන්සේ මට කෝල් කළා වීසා ඕකේ කියලා. මට ගොඩක් සතුටු වුණා. මම මුලින්ම කිව්වේ තාත්තට. මං ගොඩාක්ම සතුටු වුණා. ඒ වගේ මට ඇඬුවත් එක්ක මොකද මාරම සතුටුනේ වීසා ආවම. ෆ්ලයිට් එක තිබ්බා දෙකයි. කියන්නේ කොළඹ ඉඳලා චීන බැහැලා චීන ඉඳලා නාරිටා එයාපෝට් එකෙන් බැහැලා. නාරිටා එයාපෝට් එකේ තියෙන චිබා ටෝකියෝ වගේ නගරේ මම හරියටම දන්නේ නැහැ. ඒකේ බැහැලා කවුරු හරි කෙනෙක් ආවා අපි වෙක්කන් යන්න. මම තනියෙන් නෙමෙයි ආවේ. කට්ටිය එක තමයි හිටියේ. මාත් එක්කම 6 දෙනෙක් හිටියා. කවුරු හරි ඉස්කෝලේ කෙනෙක් එනවා. ඒ කියන්නේ සෙන්සේ හරි අපි වෙක්කන් යන්න ආවා. මම ඉන්නේ තොචිකින් නගරය. ඒ කියන්නේ නාරිටා ඉඳලා මෙතනට එනවනම් පැය දෙකමාරක් විතර ගියා. මොකද බඩුත් එක අරගෙන තමයි ආවේ මෙහෙට. එතකොට මේ අපාර්ට්මන්ට් එකට කාමර 3ක් තියෙනවා. එක කාමරක ඇඳ දෙකක් තියෙනවා. එතකොට මමයි ලංකාව ගෑනු ළමෙක් ඉන්නවා. එයාත් එක තමයි ඉන්නේ. ඒ වගේම තව කාමරයක ඉන්නවා නේපාල දෙන්නේ. 9 වෙනිදා තමයි ඉස්කෝලේ පටන් ගත්තේ. ඉතින් මම ඉස්කෝලට ගිහිල්ලා හැබැයි මම පොඩි බයක් තිබුණා. මොකද සෙන්සේ කියන එක තේරෙයිද? මොකද ඒගොල්ලෝ කතා කරන්නේ ජපාන් භාෂාව විතරයි හින්දා. මම ජපානට එන්න කලින් මම N4 මට්ටම වෙනකන් ඉගෙනගෙන තමයි ආවේ. එතකොට මට ජපාන් භාෂාව පුළුවන් වුණා. මම N4 එක්සෑම් එක ලියන්න බැරි වුණා ලංකාවේ. මොකද මට වැඩ ගොඩක් තිබ්බානේ. ඒ වගේම වීසා ආවානේ. එතකොට ඒ එක්සෑම් වැඩ ගොඩක් තිබ්බා.
ඒ හින්දා පාඩම් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ගොඩක් අය මගෙන් අහලා තියෙන ස්ටුඩන්ට් වීසාද වර්ක් වීසාද හොඳද කියලා අහලා තියෙනවා. මම නම් මම ආවේ ස්ටුඩන්ට් වීසා එකෙන්. මොකද මම ජපන් භාෂාව ඉගෙන ගන්න කැමති නිසා. දිගටම ඉගෙන ගන්න කැමති නිසා. ඒ වගේම විශ්වවිද්‍යාලයට යන්න ආස හින්දා මම ස්ටුඩන්ට් වීසා එකෙන් තෝරගත්තේ. එතකොට ඉගෙන ගන්න අකමැති නම් වර්ක් වීසා එකෙන් එන්න පුළුවන්. ඔයාලා ස්ටුඩන්ට් වීසා එකෙන් එනවා නම් අනිවාර්යයෙන්ම A level exam ලියන්න ඕනේ. ෆේල් වුණා පාස් වුණත් ඒව බලන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම බලන්නේ ඉස්කෝලේ අවුරුදු 12ක් හිටියද කියලා තමයි බලන්නේ. මොකද මමත් ප්‍රයිවට් එක්සෑම් එක තමයි ලිව්වේ A level. එතකොට මම අවුරුදු 12ක් ඉස්කෝලේ හිටියා. ඊට පස්සේ තමයි මම අයින් වෙලා ගියේ. ප්‍රයිවට් එක්සෑම් එක ලිව්වේ. ඉතින් අස්වින් ලිපියක් දෙනවනේ ඒක තියෙන්න ඕනේ අවුරුදු 12ක් ඉස්කෝලේ හිටියා කියලා. එතකොට ඒ ස්ටුඩන්ට් වීසා එකෙන් එන්න පුළුවන්. කියන්නේ පුළුවන් තරම් ජපන් භාෂාව ඉගෙනගෙන ජපානට එන්න එන්ෆෝ මට්ටමේ ජපන් භාෂාව ඉගෙනගෙන මෙහෙට එන්න. එතකොට ඔයාලා ලේසි වෙයි. මම හිතනවා ඔයාලා ඒක වැදගත් වුණා කියලා, ඔයාලා ඒක තේරුණා කියලා. ඔයාලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එක දාන්න, මම බලන්නම්. එතකොට ඊළඟ බ්ලොග් එක කියන්නම්. මම හිතනවා ඔයාලා මගේ බ්ලොග් එකට කැමති වුණා කියලා. මම ඔයාලට ගොඩක් ආදරේ. ආයේ හමු වෙමු. බයි.